TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ආයුබෝවන්. වසර 30කට පසු සෙනසුරු ග්‍රහයා මීන රාශියට 2025 මාර්තු 29 වෙනිදා පැමිණෙනවා. අද අපි ඒ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ජාත්‍යන්තර සම්මානලාභී ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා විශාරද විදුහල්පති දැරණියගල කපිල ඉන්දික මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. TV දෙනෙත YouTube නාලිකාව සමග සම්බන්ධ වී සිටින ඔබට අද අපි කතා කරන්නේ මේ දවස්වල හැමෝම කතා කරන සෙනසුරු මාරුව ගැන. මේ දක්වා කුම්භ රාශියේ ගමන්ගත් සෙනසුරු ග්‍රහයා මේ මාර්තු 29 වෙනිදා හරියටම රෑ 9:41ට මීන රාශියට පිවිසෙනවා. මෙන්න මේකට තමයි අපි සෙනසුරු මාරුව කියලා කියන්නේ. එතකොට සෙනසුරු විතරක් නෙමෙයි. මේ සෑම ග්‍රහයකම තමන්ගේ චලිතය තුළදී රාශියෙන් රාශියට මාරු වෙනවා. හැබැයි එහිදී ගුරු, රාහු, සෙනසුරු වගේ ග්‍රහයෝ එක රාශියක ගොඩක් කල් ඉන්නවා. ඒ නිසා ඒ වගේ ග්‍රහ මාරු ගැන හැමෝම වැඩි අවධානයක් යොමු කරන්න පුරුදු වෙලා ඉන්නවා. සෙනසුරු සාමාන්‍යයෙන් එක රාශියක අවුරුදු 2කමාරක් ඉන්නවා. වෙනත් ග්‍රහයින්ට වඩා බොහෝ දෙනා සෙනසුරුට බියක් දක්වනවා. අපි ඇත්තටම සෙනසුරුට බය වෙන්න ඕනේ නැති වුණත් එක පැත්තකින් ඒ බිය හොඳයි. මොකද සෙනසුරු කියලා කියන්නේ අපි කරපු කුසල අකුසල කර්මවලට විපාක දෙන ග්‍රහයෙක්. දිව්‍ය ලෝකයේ තපායෙත් යතුරු තියෙන්නේ සෙනසුරු වතේ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. මොකද වැරදි වැඩ කරන අයට නම් සෙනසුරුගෙන් කිසිම සමාවක් නැහැ. ඒක ලොකු පොඩි උගත් නූගත් දුප්පත් පොහොසත් ભેදයකින් තොරව හැමෝටම පොදුයි. රජකම් කරත් කලකම් ඵල දෙනවා කියනවනේ. අන්න ඒ වගේ පුද්ගලයෙක් රාජ්‍යත්වයේ දක්වා ඉහළටම ඔසවලා තියන්න සෙනසුරට පුළුවන්. ඒ වගේම තමයි එක්වරම එතනින් බිමටම ඇදලා දාන්නත් සෙනසුරට පුළුවන්. හැබැයි ඔබ හොඳ කෙනෙක් නම්, ඔබ අනුන් වෙනුවෙන් කරන්නේ යහපත් දේවල් නම් ඔබ කිසිසේත්ම සෙනසුරට බිය විය යුතු නැහැ. ඔබ ඔබේ හෘද සාක්ෂියට එකගව නිවැරදි නම් ඔබ කොහොමත් සෙනසුරට බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ සෙනසුරු මාර්තු 29 වෙනිදා මීන රාශිගත වීම අපේ රටේ ආර්ථිකයේ පැත්තෙන් නම් ලොකු සුබදායක තත්වයක්. මොකද කුම්භ ලග්න කේන්ද්‍රයේ සෙනසුරු දෙවෙන්නටයි එන්නේ. එතකොට ලග්නාධිපති මේ ආකාරයට දෙවෙන්නට එන එක රටේ ජනතාවගේ ආදායම් පැත්තේ විශාල වර්ධනයක් ඇති කරන්න සමත් වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට දෙවෙන්නේ සිකුරුයි රාහුයි රවි සඳුයි ඉන්න නිසා සෙනසුරුත් එක්කලා පංච ග්‍රහ යෝගයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ පංච ග්‍රහ යෝගයත් අපේ රට පැත්තෙන් ඊටාම සුබදායක තත්වයක් නිර්මාණය කරනවා. සමස්තයක් වශයෙන් ගත්තයින් පස්සේ මේ සෙනසුරු මාරුව අපේ රටට ඊටාම සුබදායකයි කියලා කියන්න පුළුවන්. රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි රටේ ආර්ථිකයේත් අපිට විශාල ප්‍රගතියක් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන් නීති ආධිපත්‍යය මෙන්න මේ සෙනසුරු මාරුවත් එක්ක අපේ රට තුල ඇති වෙනවා. සෙනසුරු එන්නේ මීන රාශියට. එතකොට මීන රාශිය කියලා කියන්නේ ගුරුට අයිති රාශියක්. ඒ නිසා ජනතාව දේශපාලනික වශයෙන් නම් මධ්‍යස්ථව කටයුතු කරන බවක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. විපක්ෂයේ බලය තව තවත් දුර්වල වෙනවා. විවිධ අර්බුද විපක්ෂය ඇතුළත හට ගන්න පුළුවන්. විශේෂයෙන් සෙනසුරු ජල රාශියකට පැමිණෙන නිසා ජලය ආශ්‍රිතව කටයුතු කරන අය වඩාත් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම ගම් වතුර විපත් වාගේ දේවල් රට තුල ඇතිවීම ඉඩකඩක් තියෙනවා. මේ සියලු බාධක ජය අරගෙන ආර්ථිකමය වශයෙන් නම් පැහැදිලිවම රටේ යම් ඉදිරියකට යන්න පුළුවන්. ජනතාවගේ ආදායම් තත්ත්වයේ වර්ධනයක් දකින්න පුළුවන් කියන එක අපිට පැහැදිලිවම මේ සෙනසුරු මාරුවත් එක්කලා කියන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් සෙනසුරු 3 6 10 11 භාවවල ගමන් කරන කාල ඊටමත් සුබදායක කාල ලෙස අපේ ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ අනුව
උරුසබ කටක තුලා මකර කියන ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුව ඉතාමත්ම සුබදායකයි. විශේෂයෙන් උරුසබ ලග්න හිමියන්ගේ විශාල වශයෙන් ආර්ථිකයේ වර්ධනයක් මේ සෙනසුරු මාරුවත් එක්ක දකින්නට පුළුවන් වෙනවා. කටක ලග්න හිමියන්ට ප්‍රශස්ත මට්ටමින් මේ සෙනසුරු මාරුව සුබ නොවුනත් ඔවුන්ගේ අෂ්ටම හිරාෂ්ටකයේ අවසන් වෙන නිසා ඔවුන්ට තිබුණාට වඩා යහපත් තත්ත්වයක් ඇති වෙනවා. විශේෂයෙන් කටක ලග්න හිමියන්ගේ අධ්‍යාපනික කටයුතු, විදේශ ගමන් බලාපොරොත්තු, විවාහ ජීවිතයේ සතුට වගේ දේවල් ඇති වෙනවා. තුලා ලග්න හිමියන්ගේ 6 වෙන්නට සෙනසුරු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් සතුරු බලවේග දුර වෙලා, ඥාති මිත්‍ර සම්බන්ධතා වර්ධනය වෙලා රැකියා දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. මකර ලග්න හිමියන්ට අවුරුදු 7මාරක් පැවති සෙනසුරු වේරාෂ්ටකයේ අවසන් වෙනවා. ඒ නිසා ඔබට නිරෝගී බව, දියුණුව, සැනසීම තුළ තමන්ගේ ජීවිතය සතුටින් ගත කිරීමේ අවස්ථාව මේ මාර්තු 29 වෙනිදායින් පස්සේ උදා වෙනවා. මේ සෙනසුරු මාරුව මිථුන, කන්‍යා, වෘශ්චික, ධනු ලග්න හිමියන්ට නම් මිශ්‍ර ඵලදායක තත්වයක් තමයි උදා කරන්නේ. මේස, සිංහ, කුම්භ, මීන කියන ලග්න හිමියන්ට මේ සෙනසුරු වේරාෂ්ටකයේ බලපෑම ඇති වෙනවා. ඒ නිසා එම ලග්න හිමියන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. හැබැයි ඔබ එක්වරම මේ සෙනසුරු වේරාෂ්ටකයට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔබේ ජන්ම කේන්ද්‍රයේ සෙනසුරුගේ පිහිටීම අනුව මේ වේරාෂ්ටක ඔබට ඊටාම සුබවාදී කාලයක් උදා කරන්නත් පුළුවන්. ඔබේ ජන්ම පත්‍රයේ සෙනසුරු බලවත් නම්, සෙනසුරු ඉන්න නැගත සුබ එකක් නම්, සෙනසුරු සිටින ස්ථානයේ සුබ එකක් නම් ඇත්තටම මේ සෙනසුරු වේරාෂ්ටකෙන් ඔබට අයහපතක් වෙන්නේ නැහැ. මේ සියලු කරුණු කාරණා අයහපත් තත්වයක අසුභාකාරයෙන් තියෙනවා නම් තමයි ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. සෙනසුරු ග්‍රහයා වෙනුවෙන්වත් පිළිවෙත් කරන්න ඕනේ. නිතරම පන්සිල් ආරක්ෂා කරමින්, බණ භාවනා කරමින්, අනුන්ට යහපත් දේම කරමින් කුසල් වැඩෙන ක්‍රියාවල නිරත වෙන්න ඕනේ. එතකොට ඔබ මේ සෙනසුරු වේරාෂ්ටකයට බය වෙන්න අවශ්‍ය නැහැ. අපි පොදු වශයෙන් තමයි ඔබේ ලග්න පිළිබඳ හැමෝම මේ කතා කරන්නේ මේ සෙනසුරු වේරාෂ්ටකයේ සුභ අසුභ පිළිබඳ. ඒක සමස්තයක් වශයෙන් අපිට ගන්න පුළුවන් වුණත් ඔබට හරියටම මේ සෙනසුරු වේරාෂ්ටකයේ බලපෑම බලා ගන්න නම් ඔබට ඔබේ පෞද්ගලික ජන්මපත්‍ර පරීක්ෂාවක් කරගන්නට ඕනේ. එතකොට හරියටම මේ සෙනසුරු වේරාෂ්ටකය ඔබට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඔබට ඒ වාගේ පෞද්ගලික ජන්මපත්‍ර පරීක්ෂාවක් කරගන්න අවශ්‍ය නම් තිරේ දිස් වෙන දුරකථන අංකයට දුරකථන මැතුමක් දීමේ අපිට එම කාර්ය ඉෂ්ට කරලා දෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට පෞද්ගලිකව හඳහන් පරීක්ෂාවක් සිදු කරගන්න අවශ්‍ය නම් 076 824 80.02 කියන දුරකථනයට ඔස්සේ මෙතුමාව සම්බන්ධ කරගන්න අවස්ථාව තියෙනවා. TV දෙනෙත YouTube නාලිකාව YouTube TV දෙනෙත දැන්ම subscribe කරන්න.